හායි යාළුවනේ. ඔයාලට කොහොමද? අපේ The Home Hacks පවුලට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. හායි යාළුවනේ. අද අපි Home Hacks එකේ එන්නේ ඔබේ මුළුතැන්ගේ ජීවිතයට අලුත් ආලෝකයක් ගෙන්න. මුළුතැන්ගේ වැඩ කරන ඔබ දන්නේ නැති හැබැයි දිනපතාම ප්‍රයෝජනවත් වෙන සුපිරි රහස් මම අද ඔබට කියලා දෙනවා. එහෙනම් අපි යමු. ඔබේ සීනි බෝතලයටත් හැමදාම කූඹි එනවද? මේකට තියෙන ලේසිම විසඳුම තමයි කරාබු නැටි 3-4ක් සීනි බෝතලේ ඇතුළට දාන එක. කරාබු නැටි වල තියෙන සැර සුවඳට කූඹි බෝතලේ ළඟටවත් එන්නේ නැහැ. හරිම ලේසි නේද? වැස්ස කාලෙට ලුණු බෝතලේ ලුණු කැටි ගැසෙනවා, තෙත් වෙනව නේද? මේකට කරන්න ඕනේ ලුණු බෝතලේ ඇතුළට අමු සහල් ඇට කීපයක් දාන එක. සහල් ඇට මගින් ලුණු වල තියෙන අමතර තෙතමනය උරාගෙන ලුණු හැමදාම වියලිව තියෙනවා. ගොඩක් වෙලාවට අලගෙඩි ගෙනාවම ඉක්මනින් පැලවෙනව නේද? මේක නවත්වන්න පුළුවන් සුපිරිම රහසක් තියෙනවා. අල දාපු බෑග් එකේ ඇතුළට ඇපල් ගෙඩියක් දාලා තියන්න. ඇපල් ගෙඩියෙන් පිටවන වායුව මගින් අල පැලවීම පමා කරනවා. සති ගණන් අල නරක් නොවී තියාගන්න පුළුවන්. බිත්තරයක් නරක් වෙලාද කියලා සැකයක් ආවොත් ලේසිම ක්‍රමය තමයි වතුර වීදුරුවකට බිත්තරේ දාන එක. බිත්තරේ හොඳ නම් වතුර වීදුරුවේ පතුලේ රැඳෙනවා. නරක් වෙලා නම් ඒක වතුරේ උඩ පාවෙනවා. හරිම ලේසියෙන් අලුත් බිත්තරයක් තෝරගන්න පුළුවන් නේද? තවත් ක්‍රමයක් තමයි ටෝච් එකක් ආධාරයෙන් බිත්තරය බැලීම. එයත් ඔබට හොඳ හෝ නරක බලාගත හැක. සුදුලුණු ගොඩක් ලෙලි ගහන එක හරිම අමාරු වැඩක් නේද? මේකට පුංචි රහසක් තියෙනවා. සුදුලුණු බික් ටික භාජනයකට දාලා විනාඩියක් විතර හොඳට සොලවන්න. එතකොට ලෙලි ඔක්කොම ගැලවෙනවා. හරිම ඉක්මනින් වැඩේ කරගන්න පුළුවන්. ඔබේ පිහිය මුවහත් නැද්ද? ගෙදර තියෙන සෙරමික් පිඟන් කෝප්පයක් හෝ පිඟානක් ගන්න. ඒකේ පිටුපස තියෙන නොගැලවෙන රළු කොටස පාවිච්චි කරලා ඔබේ පිහිය මුවහත් කරගන්න පුළුවන්. හරිම ලේසියෙන් පිහිය හොඳටම තියුණු කරගන්න පුළුවන්. මිරිස් කපද්දි අත දැවිල්ල ගන්නවද? මේකට පුංචි ටිප් එකක් තියෙනවා. මිරිස් කපන්න කලින් ඔබේ අතේ කුකින් ඔයිල් ටිකක් හොඳට තවරා ගන්න. එතකොට මිරිස් වල තියෙන සැර ඔබේ හමට උරාගන්නේ නැහැ. පස්සේ සබන් දාලා හොඳට අත් සෝදා ගන්න. ලෙමන් ගෙඩියක් මිරිකද්දී වැඩිපුර යුෂ ප්‍රමාණයක් ගන්න ආසයිද? ලෙමන් ගෙඩිය කපන්න කලින් විනාඩියක් විතර තද කරලා මේසය මත රෝල් කරන්න. දෙන්න. එතකොට ලෙමන් ගෙඩියේ ඇතුළත තියෙන යුෂ මල්ල ලිහිල් වෙලා වැඩිපුර යුෂ ප්‍රමාණයක් ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මේ ටිප්ස් ඔබේ මුළුතැන්ගේ වැඩ ගොඩාක් ලේසි කරાવી කියලා මම හිතනවා. මේ වගේ තවත් kitchen hacks ගොඩක් එක්ක අපි The Home Hacks Kitchen Hacks series part 2 එකෙන් හමු වෙමු. මේ වීඩියෝ එක හොඳ නම් like කරන්න, share කරන්න, අමතක නොකර subscribe කරන්න. ආයිබෝන්.